විෂය 25 වන් පළාත් භෞතික විද්‍යා ප්‍රශ්න පත්‍රයේ MCQ අවසාන ගාන මේ තියෙන්නේ. මේක ටිකක් හොඳ ගානක් නිසා මම මේ සාකච්ඡාවට ගත්තේ. මේක කියන්නේ AB පතේ ඔස්සේ තාවගතික ක්‍රියාවලියකට භාජනය වන පරිපූර්ණ වායු සාම්පලයක පීඩනය P තාපගතික උෂ්ණත්වය T සමග වෙනස් වන අන්දම රූපයේ දැක්වේ. මේ සම්බන්ධයේ පහත දැක්වෙන කවරොත් ප්‍රකාශ සත්‍ය වේ. ඒ පීඩනය P තාපගතික උෂ්ණත්වයට අනුලෝමව සමානුපාතික බව ප්‍රස්තාරය පෙන්වීම කරයි. දැන් මේ ප්‍රකාශනය ගත්තොත් එහෙම මේ ප්‍රකාශනය වැරදි කියන එක කෙලින්ම පේනවා. මොකද P තාපගතික උෂ්ණත්වයට අනුලෝමව සමානුපාතිකයි නම් ඒ ප්‍රස්තාරය ශුන්‍ය හරහා යන්න ඕනේ. මේ දීලා තියෙන ප්‍රස්තාරයේ අපිට පේනවා බිඳුව නැත්නම් මූල ලක්ෂය තියෙනවා. ඒ කියන්නේ උෂ්ණත්වයේ බිඳුව වෙන අවස්ථාව මෙතන තියෙනවා. එහෙමනම් ඒක හරහා මේ ප්‍රස්තාරයේ නොවන බව ඉතාමත් පැහැදිලිව පේනවා. ඒ කියන්නේ ඒ ප්‍රකාශනය ඉතාමත් පැහැදිලිවම වැරදි ප්‍රකාශනයක් වෙනවා. ඊළඟට B ප්‍රකාශනය තමයි ගොඩක් වෙලාවට අපේ දරුවන්ට තේරුම් ගන්න අමාරු ප්‍රකාශනය. B ප්‍රකාශනයේදී කියන්නේ වායුවේ පරිමාව වැඩි වී ඇත. මේක ගැන කල්පනා කරන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා ඇත්තටම. පහසුම එක තමයි මට හිතන හැටියට මේකේ සමීකරණයට අනුව PV සමානයි nRT. එහෙමනම් P සමානයි nR යට V වැඩි කිරීම T. ඒකට P සහ T අතර ප්‍රස්තාරය අනුක්‍රමණයේ නියතයි සහ මූල ලක්ෂ්‍ය හරහා යන ප්‍රස්තාරයක් නම් පරිමාව නියත වෙන්න ඕනේ. නමුත් මේක මූල ලක්ෂ්‍ය හරහා යන්නේ නැහැ. එහෙමනම් අර ඉහත ප්‍රකාශනය පාදක කරගෙන අපිට කියන්න පුළුවන් V නියත වෙන්නේ නැහැ කියන එක ඉතාමත් පැහැදිලිව මෙතෙන්දි පේනවා. එහෙමනම් දැන් බලන්න ඕනේ V නියත නැත්තම් පරිමාව වැඩි වී ඇත කියලා B ප්‍රකාශනය කියන්නේ. එහෙනම් පරිමාව වැඩි වෙලා තියෙනවද අඩු වෙලා තියෙනවද කියන කාරණය හොයන්න වෙනවා. ඒකට ලේසිම වැඩේ තමයි මෙන්න මේ මම මෙන්න මේ අන්‍ය රේඛාව දිහා බලන්න. A සහ මූල ලක්ෂ්‍ය යා කරන රේඛාව සරල රේඛාව සහ B සහ මූල ලක්ෂ්‍ය යා කරන සරල රේඛාව. මෙන්න මේ සරල රේඛා දෙකෙන්ම පෙන්වන්නේ PV සමානයි nRT සමීකරණයෙන් හදලා ගත්ත මෙන්න මේ ප්‍රකාශනයට අනුකූල හැසිරීමක් පෙන්වන්නේ. ඒ කියන්නේ එය නිල් පාට රේඛා දෙකෙන්ම අනුක්‍රමණය නියතයි සරල රේඛාවක් නම් අනුක්‍රමණය නියතයි මූල ලක්ෂ්‍ය හරහා යනවා නම් අනිවාර්යෙන්ම nR බෙදීම V කියන එක නියත වෙන්න ඕනේ. එහෙමනම් මෙන්න මේ ප්‍රස්තාර දෙකේදී ඔය OA කියන ප්‍රස්තාරය සහ OB කියන ප්‍රස්තාරයේදී පරිමාව නියතයි. ඒ වගේම N කියන්නේ වායු මවුල ගණන ගණනත් නියත බව ප්‍රශ්නය ආරම්භයේදී කියලා තියෙනවා. R කොහොමත් නියතයක්. එහෙමනම් අනුක්‍රමණය වැඩි නම් V අඩු වෙන්න ඕනේ. අනුක්‍රමණය අඩුයි නම් V වැඩි වෙන්න ඕනේ. එහෙමනම් මෙන්න මේ OA ක්‍රියාවලියේදී V අඩු වෙන්න ඕනේ. සහ OB ක්‍රියාවලියේදී V වැඩි වෙන්න ඕනේ. එහෙනම් ඊටම පැහැදිලි A වල ඉඳන් B වලට යනකොට මේ වායුවේ පරිමාව වැඩි වෙලා තියෙනවා කියන කාරණය. ඒ නිසා B ප්‍රකාශනය සත්‍ය බව පේනවා. ඊළඟ අපි යමු C ප්‍රකාශනයට. C ප්‍රකාශනය කියන්නේ AB රේඛාව මත ඇති සෑම ලක්ෂයක්ම PV බෙදීම T සමානයි නියතයක් යන සම්බන්ධය සුත්ත කරයි කියන කාරණේ.
මේකත් ආපහු අපි ගත්තොත් එහෙම PV සමාන NRT සමීකරණයෙන්ම PV බෙදීම T කියන්නේ NR. දැන් මේකේ වායු ප්‍රමාණය නියතයි R නියතයි. එහෙනම් PV බෙදීම T කියන එක නියතයක් වෙනවා. ඒ කියන්නේ මේ සමීකරණය නැත්නම් මේ ප්‍රස්තාරයේ P බෙදීම T කියන එක P බෙදීම T කියන එක සහ V කියන ගුණිතය නියතයක් වෙනවා. හරි? එහෙමනම් PV බෙදීම T කියන එක නියතයක් කියන සම්බන්ධතාවය මේ ප්‍රකාශනය මේ ප්‍රස්තාරය මගින් සූක්ත කරනවා. ඒ කියන්නේ B සහ C කියන ප්‍රකාශන දෙකම නිවැරදි කියන එක පේනවා. ඒ අනුව මෙයාගේ උත්තරේ 4 වෙනි උත්තරේ බවට පත් වෙනවා.